අපි දැන් මේ ගාන හදන්න යන්නේ. මේ ඔයාලා දැන් මට කලින් මේ ගාන උත්සාහ කරලා බලන්න. ඊට පස්සේ මගේ උත්තරත් එක්ක ඔයාලගේ ආන්සර්ස් ටික චෙක් කරගන්න පුළුවන්. දැන් බලන්න මේ ගාන එකටම අපිට මොකද්ද කියන්නේ කියලා. එකටම දැන් ශ්‍රිතයක් දෙනවා. මම එදා කිව්වා මේ y කියලා අපිට දෙන්නේ ශ්‍රිතය. එතකොට මේ තමයි අපිට දැන් අද දීලා තියෙන ශ්‍රිතය. මේ ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳීමට සැකසූ අසම්පූර්ණ අගයවගුවක් පහත දැක්වේ. දැන් අපි ඇයි මේ අගයවගු ගන්නෙ? ඛණ්ඩාංක ටික හොයාගන්න. ඇයි ඛණ්ඩාංක ඕනේ? ප්‍රස්ථාරය අඳින්න. හරි. අපි කෙලින්ම යමු ප්‍රශ්නෙට. ප්‍රශ්නේ අපිට කියන්නේ මොකද්ද? ලබාගත් අගය අයුරු දක්වමින් වගුවේ හිස්තැන් පුරවන්න. දැන් එහෙනම් අපි හිස්තැන් පුරවන්න මොකද්ද ඕනේ? x සමානයි ඍණ 1 වෙද්දි y වලාගයයි x සමානයි 2 වෙද්දි y වලාගයයි හොයාගන්න ඕනේ. හරි. එතකොට අපි බලමු එකටම x සමානයි ඍණ 1 වෙද්දි y වලාගේ කීයද කියලා. ඒකට අපි කරන්නේ අපිට මේ දීලා තියෙන ශ්‍රිතය තියෙන්නේ y සමානයි ඍණ 2x ධන 1 කියලා. මෙන්න මෙයා. ඕක ලියා ගන්න මේ විදිහට. හරිද? ඊට පස්සේ දැන් අපිට අගයන් හොයන්න ඕනේ x සමානයි ඍණ 1 වෙද්දි ඊට පස්සේ x සමානයි ධන 2 වෙද්දි. ඔය වෙලාවටනේ y වල අගයන් ගන්න ඕනේ. දැන් එහෙනම් කරන්න තියෙන්නේ මෙන්න මේ සූත්‍රේ x ට මේ අගයන් දෙක ආදේශ කරන්න. දැන් බලන්න මම කරලා තියෙන්නේ x සමානයි එකටම ඍණ 1 විට. එතකොට මොකද වෙන්නේ? මේ සූත්‍රය මෙතන මෙහෙම ලියා ගන්නවා. ලියාගෙන x ට ඍණ 1 ගෙනල්ලා ආදේශ කරනවා. එතකොට ඍණ දෙවරක් ඍණ 1 ධන 2යි. මෙතන 1 හොම් වෙනවා 2යි 1යි 3යි. එහෙනම් x ඍණ 1 වෙද්දි y වලගේ 3යි. ඊට පස්සේ ඒ විදිහටම x ධන 2 වෙද්දි y වලගේ හොයාගන්න මෙතන x ට 2 දාලා. එතකොට එනවා y වලගේ ඍණ 3යි කියලා. එතකොට ඒ විදිහට මෙතන මේ වග්ග හිස්තැන් ටික පුරව ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියනවා සුදුසු ඛණ්ඩාංක තලයක ප්‍රස්ථාරය අඳින්න කියලා. අපි ප්‍රස්ථාරය අඳිද්දි මොනවද එකටම කරන්න ඕනේ? එකටම මේ විදිහට x අක්ෂය ලකුණු කරගන්න ඕන. ඊට පස්සේ y අක්ෂය ලකුණු කරගන්න ඕන. ඊට පස්සේ මේ දැන් කැපෙන තැන මොකද්ද? මූල අක්ෂය තියෙනවා. ඊට පස්සේ සමාන පරතර වලින් ඔයාලා මේ x අක්ෂය අගයන් ටිකයි y අක්ෂය අගයන් ටිකයි දාගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඛණ්ඩාංග තල ඔය විදිහට හදාගත්තනේ. දැන් තියෙන්නේ අර අගේ වගුව පාවිච්චි කරලා මෙන්න මේ අගේ වගුව පාවිච්චි කරලා ඛණ්ඩාංක ටික මේ ඛණ්ඩාංග තලේ මාක් කරගන්නයි තියෙන්නේ. අපි දැන් බලමු මේක කොහොමද කරන්නේ කියලා. අපිට එකටම තියෙන්නේ x ඍණ 2 වෙද්දි y වලගේ 5යිලු. x ඍණ 2 වෙද්දි y වලගේ. බලන්න x මේ x අක්ෂයනේ. මේක තමයි x අක්ෂයනේ. එතකොට x ඍණ 2 තියෙන්නේ මෙතන. x ඍණ 2 වෙද්දි y 5යි. එහෙනම් කොහොමද දෙන්නේ? මෙයා මෙහෙම එනවා. මෙයා මෙහෙම එනවනේ. කැපෙන තැන තියෙන්නේ මෙතනනේ. එහෙනම් අපිට මේක මාක් කරන්න පුළුවන් දලව මෙන්න මේ විදිහට. මෙතන මේ හරිය වගේ. ඊට පස්සේ මෙතන මුකුත් නැහැ පිටක්. x ඍණ 2 වෙද්දි y වලගේ ඍණ 5යි. ඒ කියන්නේ මෙන්න මේ මෙතන තමයි පොයින්ට් එක. ඊට පස්සේ ඊළඟට තියෙන්නේ x ඍණ 1 වෙද්දි. x ඍණ 1 වෙද්දි y. එයාව හොයාගත්තා. මෙතන x ඍණ 1 වෙද්දි y 3යි. එහෙනම් x ඍණ 1 වෙද්දි y 3යිනේ. එතකොට එයාගේ පොයින්ට් එක තියෙන්නේ මෙන්න මෙතන. මෙතන. ඊට පස්සේ x බිඳුව වෙද්දි y 1යි. x බිඳුව තියෙන මෙතන. එතකොට y වලගේ 1යි. ඒ කියන්නේ මෙන්න මෙතන පොයින්ට් එක. ඊට පස්සේ x ධන 1 වෙද්දි y ඍණ 1යි. x ධන 1 වෙද්දි y ඍණ 1යි. ඒ කියන්නේ මෙතන පොයින්ට් එක. ඊට පස්සේ x 2 වෙද්දි y කීයද? y 3යි. y ඍණ 3යි. x 2 වෙද්දි y x 2 එන්න මෙහෙම y ඍණ 3යි. ඒ කියන්නේ මෙන්න මෙතන පොයින්ට් එක. ඊට පස්සේ තව එකක් තියෙනවා x 3 වෙද්දි y ඍණ 5යි. x 3 වෙද්දි y ඍණ 5යි. x 3 මෙහෙම මේ තියෙන y ඍණ 5. එතකොට
එතන පොයින්ට් එක වෙන්නේ මෙන්න මේක ඛණ්ඩාංකය. හරි දැන් ওই විදිහට එකට මේ ඛණ්ඩාංක ටික ලකුණු කරගන්න. ඊට පස්සේ ඒ ඛණ්ඩාංක ටික යා කරන්න. හන්ද කෙලින් ওই විදිහට යා කරන්න. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා මේක මේ කලින් ප්‍රස්ථාර වල වගේ මූල ලක්ෂ්‍ය හරහා ගිහින් නැහැ නේද? ඒ කියන්නේ මේක y සමානයි mx ආකාරය නෙමෙයි. mx ආකාරය නෙමෙයි y සමානයි mx ධන c ආකාරය. හරිනේ ඉතින්. බලන්නකෝ අපිට දීලා තියෙන එක. මේක y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරයක්නේ. හරි දැන් ওই විදිහට අපි ලකුණු කරගත්තා ප්‍රස්ථාරය ඇඳා. මේ තියෙන්නේ හරි විදිහට ඇඳපු ප්‍රස්ථාරය. මම මේ විදිහට තමයි එන්න ඕනේ. ওই විදිහට ගිහින් ඊට පස්සේ මම එදා කිව්වා අනිවාර්යෙන් මේ ශ්‍රිතේ නම් කරන්න. ඒ කියන්නේ ප්‍රස්ථාරය ඇඳලා පස්සේ ඒ ගාවින් මෙහෙම ලියන්න. එතකොට තමයි සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ. අක්ෂර නම් කරන්න ඕන. ප්‍රස්ථාරයේ ඒ දත්ත ටික මෙහෙම ලකුණු කරන්න ඕන. පේන විදිහට ගොඩාක් ලොකුට නෙමෙයි පේන විදිහට මේ මාක් කරන්න. ඊට පස්සේ මේ නම් කරන්න. ප්‍රස්ථාරයේ ළඟින්. හරි ඊට පස්සේ මොකද අපි තුන්වෙනියට අහන්නේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය ලියන්න. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය ගන්න මෙන්න මේ දීලා තියෙන සමීකරණයෙන්. හරිද? එතකොට අපිට මොකක්ද දීලා තියෙන සමීකරණය? y සමානයි මෙතන y සමානයි ඍණ 2x ධන 1. අනුක්‍රමණය ගන්න මෙන්න මේ x ට ඉස්සරහින් ඉන්න එක්කෙනා. ඒ කියන්නේ x ගේ සංගුණකය. x ගේ සංගුණකය මොකක්ද? ඍණ 2. හරිද? හැම වෙලේම අනුක්‍රමණය වෙන්නේ x ගුණ වෙලා ඉන්න එක්කෙනා. හැබැයි x ගුණ වෙලා ඉන්න ඕනේ මෙන්න මේ ඒ කියන්නේ දැන් අපි මේ විදිහට හදා ගන්නවන්නේ y සමානයි mx විදිහට තියෙන එක්කෙනෙක්. ඒ කියන්නේ y ඉස්සරහ සංගුණක එක වෙන්න ඕන. y සමානයි mx විදිහට අපිට දීලා තියෙන ශ්‍රිතේ මේ විදිහට ලියාගත්තාම මේ m ට අනුරූප වෙන්නේ ඍණ 2. ඊට පස්සේ එහෙනම් අනුක්‍රමණය වෙන්නේ ඍණ 2. ඊළඟට අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියන්නේ c ට අනුරූප එක්කෙනා. c ට කවුද ඉන්නේ? ධන 1. මං කිව්වා අන්තක්ඛණ්ඩය ලියද්දි මේ ලකුණත් එක්ක ලියන්න කියලා. හරිද? හරි. ওই විදිහට තමයි අපිට හොයන්න තියෙන්නේ. ඉස්සරහට තව විදි තියෙනවා මේක මේ ඉස්සරහට ඕන එකක් ඒක ඕනේ මේ ක්‍රමේ ඒ කියන්නේ සූත්‍ර දිහා බලලා අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය ලියන දැනගත්තා නම් ඇති. මතක අනිවාර්යයෙන්ම අන්තක්ඛණ්ඩය ලියද්දි මේ ලකුණ දාන ධනද ඍණද කියලා. දැන් මෙතන මේ ධන එකනේ. දැන් මෙහෙම තිබ්බනම් ඕක අපිට දුන්නා නම් මෙහෙම y සමානයි ඍණ 4x ඍණ 1. ඔහොම එකක් දුන්න නම් මෙයාගේ අනුක්‍රමණය වෙන්නේ ඍණ 4. අන්තක්ඛණ්ඩය වෙන්නේ ඍණ 1. තේරුණානේ? ඊට පස්සේ බලන්න y සමානයි ඍණ 2x ධන 1 සරල රේඛාවට. ඒ කියන්නේ අපි මේ දැන් අඳපු ප්‍රස්ථාරයේ තියෙන එකට සමාන්තරව මෙන්න මේ ලක්ෂ්‍ය හරහා යන රේඛාවේ සමීකරණය. දැන් සමාන්තර කියන වචන දැක්ක ගමන් අපිට මොකද මතක් වෙන්නේ? සමාන්තර රේඛාවල අනුක්‍රමන සමානයි කියන එක. හරිද? එහෙනම් අපි දන්නවා අපිට මේ හොයන්න කියන රේඛාවේ අනුක්‍රමණය කීයද කියලා. මොකද මේ රේඛාවට සමාන්තරයි. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය අපි දැනගත්ත x ගුණ වෙලා ඉන්න සංගුණිකේ ඍණ 2නේ. එතකොට මෙයාගේ අනුක්‍රමණය ඍණ 2යි. එහෙනම් එයාට සමාන්තරව යන ඕනම රේඛාවක අනුක්‍රමණය ඍණ 2යි. හරිද? දැන් එහෙනම් අපි මේ රේඛාවේ අනුක්‍රමණය දන්නවා. ඊළඟට අපි කොහොමද සමීකරණය සරල රේඛාවක සමීකරණය y සමානයි mx ධන c. හරිද? දැන් m ව දන්නවනේ. මෙන්න මේ c වත් හොයාගන්න ඕන. මොකද අපි මෙතන දැන් මේ තියෙන මේ රේඛාවේ සමීකරණය අපි මේ අඳපු ප්‍රස්ථාරයේ ඒ කියන්නේ මෙන්න මේ රේඛාවේ සමීකරණය තමයි මෙන්න මේ තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා මෙතන y යොහොම්ම ඉන්නවා. මේ y කියන එක නම් yම තමයි x xම තමයි. ඒ දෙන්නට අපිට කැමති අගයන් දාන්න පුළුවන්. කැමති අගයන් කියන්නේ මේ මේ රේඛාව මත තියෙන ඛණ්ඩාංක දාන්න පුළුවන් මේ x ටයි y ටයි. අපි
M C ඒ දෙන්නගේ අගයන් ඇත්තටම හොයලා තමයි දාන්න ඕනේ සමීකරණයට. එතකොට අපි දැන් අපිට අලුතෙන් හොයන්න කියන එකේ M ව හොයාගත්තා. අනුක්‍රමණය දන්නවා. ඇයි මොකද මේ සමාන්තරයි මේ රේඛාවට. එහෙනම් M ව දන්නවා. C ව හොයන්න ඕන. C ව හොයන්නේ කොහොමද? ඒකට තමයි යාලා අනිවාර්යෙන් අපිට රේඛාවක සමීකරණය හොයන්න කියනවා නම් අනිවාර්යයෙන්ම යාලා මෙන්න මේ විදිහට ලක්ෂයක් දෙනවා. ඒ ලක්ෂ්‍ය අපිට තියෙන මෙතෙන්ට ආදේශ කරන්න. අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. දැන් කලින් වීඩියෝ එකේ ඒ කියන්නේ මම එකටම හදපු ගානේ ඒකෙත් මෙහෙමම තිබ්බා. මේ ඒ කියන්නේ ලක්ෂයක් දීලා තිබ්බා. ඒකෙන් තමයි අපි අන්තක්ඛණ්ඩය හොයාගත්තේ. මතක නම් ගිහින් බලන්න ඒක. මේ තියෙන අපි එදා හදපු මේ රේඛාවට සමාන්තරව මෙන්න මේ ලක්ෂ්‍ය හරහා යන රේඛාවේ සමීකරණය. එතකොට අපි කරේ සමීකරණයට ගිහලා මේ ලක්ෂ්‍ය ආදේශ කරා. ඒක මම ඔයාලට පෙන්නුවොත් මේ තියෙන්නේ එදා කරපු විදිහ. එම්ට අපි හොයාගත්ත අගය දැම්මා මේ විදිහට. ඊට පස්සේ අපිට දැන් එම්ට ආදේශ කරාට පස්සේ ආවේ මේක. දැන් ඒකට ගිහිල්ලා මේ ලක්ෂ්‍ය ආදේශ කරන්න. දැන් අපි දන්නවා ඛණ්ඩාංකලියදී එකටම ඉන්නේ x. ඒ කියන්නේ මේ බිඳුව කියන්නේ x අගය. ඊළඟට 3 කියන්නේ y අගය. එහෙනම් x ට බිඳුව දැම්මා y ට 3 දැම්මා. එහෙම හොයලා c හොයා ගන්නවා. ඊට පස්සේ ගිහිල්ලා මෙන්න මේක c ට ආදේශ කරනවා මෙන්න මේ ආපු 3. එහෙම තමයි මේක ගත්තේ. ඒ එදා ගාන. දැන් අද ගානේ ගත්තදී අද අපේ අනුක්‍රමණය ඍණ 2නේ. එතකොට m වෙනුවට ඍණ 2 දැම්මා. අපිට මොන ලක්ෂ්‍ය හරහාද හොයන්න කියන්නේ? මේ තියෙන ලක්ෂ්‍ය බිඳුව ඍණ 3. බිඳුව ඍණ 3 තමයි අපේ දැන් ඛණ්ඩාංකي වෙන්නේ. එතකොට දැන් අපිට තියෙන මොකද්ද? බිඳුව ඍණ 3නේ. එතකොට මේකේ මේ බිඳුව කියන්නේ x අගය. ඍණ 3 කියන්නේ y අගය. මොකද ඛණ්ඩාංකයක් තියෙන්නේ කොහමද? x, y විදිහට. එකටම තියෙන x අගය. x ඊට පස්සේ තියෙන y අගය. එහෙනම් මම මෙතන x ට බිඳුව දැම්මා y ට ඍණ 3 දැම්මා. හරිද? බිඳුව ඍණ 3 ලක්ෂ්‍ය හරහා යන රේඛාවනේ හොයන්න කියන්නේ. ඒකයි මේ විදිහට ආදේශ කරේ. මේ ඍණ 3 y ට දැම්මා බිඳුව x ට දැම්මා. m කියන්නේ කීයද? ඍණ 2යි. ඒක හොයාගත්තේ සමාන්තරනේ. රේඛා දෙක සමාන්තරින්ද අනුක්‍රමණ සමානයි. ඊට පස්සේ දැන් මේක සුළු කරන්න ඍණ 2 බිඳුව බිඳුවයි. එතකොට මෙතනින් කීය දෙන්නේ? මෙතන එනවා බිඳුවයි. බිඳුව දන c සමානයි ඍණ 3යි. මේක සුළු කරාම එනවා. සමීකරණ සුළු කරන්න අපි දන්නවනේ. හරි ඒ විදිහට c අග හොයාගත්තා. ඊට පස්සේ මෙතෙන්ට ආදේශ කරන්න. y සමානයි m කියන්නේ ඍණ 2 x ඔහොමමයි c කියන්නේ ඍණ 3යි. මේක තමයි උත්තරේ. ඊට පස්සේ ඒක තව කොටසක් තියෙනවා. අපිට කියනවා y සමානයි 3 සරල රේඛාවද ඉහත ඛණ්ඩාංග තලයේම ඇඳ. ඒ කියන්නේ මේ ප්‍රස්ථාරය ඇඳපු තැන මේ රේඛාවත් නලින්න කියලා කියන්නේ. y සමානයි ඍණ 2x දාන එක හා y සමානයි 3 රේඛාවල ඡේදන ලක්ෂ්‍යයේ ඛණ්ඩාංග ලියන්න. මම කලින් වීඩියෝ එකක කිව්ව කොහොමද මේ y සමානයි 3 රේඛාව අඳින්නේ කියලා. හරිද? එතකොට y අක්ෂයේ තියෙන මේ y අක්ෂයනේ. මෙතන y 3 කෝ. මෙන්න y 3. එතකොට මෙන්න මේ විදිහට x අක්ෂයට සමාන්තරව තමයි ඇඳෙන්නේ. මොකද මේ දැන් මේ අපි ඇඳපු y සමානයි 3 රේඛාව තියෙනවනේ. එයා හරහා මොන ලක්ෂ්‍ය ගත්තත් මෙතන ගත්තත් ඒ ඕනම ලක්ෂයක ඔයාලට පේනවා මේ x ඛණ්ඩාංක වෙනස් තමයි. x ඛණ්ඩාංක ඒ කියන්නේ x අගය වෙනස්. හැබැයි y අගය 3යි හැමතැනම. නේ මේ මම මේ දම් පාටින් ඇඳපු රේඛාව තියෙන්නේ. දම් පාටින් ඇඳපු රේඛාව මත තියෙන ඕනම ලක්ෂයක y ඛණ්ඩාංකයේ අගය y වල අගය 3යි. ඒකයි එන්නේ යාට y සමානයි 3 රේඛාව කියන්නේ. හරිද? දැන් අපෙන් අහන්නේ y සමානයි 3 රේඛාවයි. අපි අර ඇඳපු ප්‍රස්ථාරේ තියෙන y සමානයි ඍණ 2x දාන එක ඕකේ ඡේදන ලක්ෂ්‍ය. ඒ කියන්නේ කැපෙන්නේ කොතනද ওই ප්‍රස්ථාර දෙක? මේ බලන්න මෙතන මේ දෙක කැපෙන්නේ මෙතන. ඒ කියන්නේ එතෙන්ට අදාළ ඛණ්ඩාංගය හොයන්න ඕනේ. ඍණ 1 3. ඒ කියන්නේ x අගය කීයද? ඍණ 1යි y අගය 3යි. එහෙනම් කොහොමද අපි ඛණ්ඩාංක ලියන්නේ?
ඛණ්ඩාංකය තමා ඍණ 1. එකටම ලියන්න ඕනේ x අගයනේ. කමාවක් දැම්මා y වල අගය කීයද? 3යි. ඊට පස්සේ වරහන දැම්මා. හරිද? ওই විදිහට තමයි අපි ඛණ්ඩාංකය ලියන්නේ. එතකොට ආයෙ මම ලියුවොත් ඛණ්ඩාංකය ඉන්නේ ඍණ 1,3. ඕක තමයි අපේ ඡේදන ලක්ෂ්‍ය ඛණ්ඩාංක වෙන්නේ. මේ y x ට අදාළ අගය ඍණ 1 y ට අදාළ අගය ධන 3. ඒකයි ගත්තේ.